අද අපි මේ විස්තරාත්මක විග්‍රහයෙන් කතා කරන්න යන්නේ සමාජයේ ජීවත් වෙනකොට අපිට නිතරම වගේ මුහුණ දෙන්න සිද්ධ වෙන හරිම ප්‍රායෝගික මාතෘකාවක් ගැනයි. ඒ තමයි අපි පෞද්ගලික සීමාවන් ගැන කිසිම තැකීමක් නොකර ජීවිතයට එබිකම් කරන කරදරකාරී අසල්වැසියන්ගේ ප්‍රශ්න වලින් බේරෙන්නේ කොහොමද කියන එක. මේ මූලාශ්‍රයේ තියෙන මනෝවිද්‍යාත්මක උපක්‍රම ටිකක් සරලව කතා කරන්නයි අද මේ සූදානම. තරහ නොගෙන හරිම බුද්ධිමත්ව මේ වගේ තත්ත්වයන් පාලනය කරන්නේ කොහොමද කියලා අපි බලමු. හරි අපි කෙලින්ම කාරණේට බහිමු. මේ මූලාශ්‍රයේ අඳුන්වලා දීලා තියෙන මේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. කවද්ද බඳින්නේ? දැන් පඩි කීයද? ඇයි තාම ළමයි නැත්තේ? එහෙම නැත්නම් කොහෙද හැමදාම යන්නේ? මේවා ඇත්තටම අපිට සමාජයේදී නිතරම අහන ලැබෙන හරිම වෙහෙසකාරී වගේම ලේ කෝප කරන ප්‍රශ්න නේද? හැබැයි අපි ආවේගශීලී නොවි මේවට මුහුණ දෙන්නේ කොහොමද කියන එකයි මෙතනදී වැදගත් වෙන්නේ. පළමුවෙනි කොටස තමයි ප්‍රශ්න මග හැරීමේ උපක්‍රම. ඒ කියන්නේ සියුම් විදිහට අවධානය වෙනතකට යොමු කරන එක. මේකෙදි මූලාශ්‍රය අපිට හඳුනා දෙන පළවෙනි උපක්‍රමය තමයි බූමරැංග් නැත්නම් බූමරංග උපක්‍රමය. හරියට බූමරංගයක් විසිකලාම ආපහු එනවා වගේ අහන ප්‍රශ්නය ආපහු අහපු කෙනාටම හරවා යවන්න එකයි මෙතනදී කරන්නේ. මේකේ තියෙන මනෝවිද්‍යාත්මක රහස තමයි කවුරු හරි අපෙන් ප්‍රශ්නයක් අහනකොට අපි ආපහු එයාලගෙන්ම ප්‍රශ්නයක් ඇහුවම ඒගොල්ලන්ගේ අවධානය ශනිකව එයාලා වෙතටම යොමු වෙනවා. එතකොට කතාබහේ අවධානය සම්පූර්ණයෙන්ම අපෙන් ගිලිහිලා අර පුද්දලයා වෙතටම එල්ල වෙනවා. හිතන්නකෝ මෙන්න මේ වගේ අවස්ථාවක් ගැන. මූලාශ්‍රයේ තියෙන විදිහට වයසක අසල්වැසියෙක් එකපාරටම අහනවා දැන් පඩි කීයද දරුවෝ කියලා. ආදායම ගැන අහන මේ වගේ ප්‍රශ්න කොයිතරම් නම් අපහසුතාවයක් ඇති කරනවද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට අපි කරන්නේ එක්කෝ බොරු ගණක් කියනවා නැත්නම් අකමැත්තෙන් උනත් ඇත්තම කියනවා. හැබැයි මේ ප්‍රශ්නයට මේ මූලාශ්‍රයේ දීලා තියෙන උත්තරේ කොයිතරම් අපූර්වද බලන්න. සාමාන්‍ය ගාණක් ලැබෙනවා. ඇයි ඇන්ටිවයටත් මේ දවස්වල වේදම් සැරෙයිද? මේක මාරම උපක්‍රමයක්. Tamande ආදායම ගැන කෙලින්ම මුකුත් කියන්නේ නැතුව බොහොම ආචාරශීලීව කතාබහ දිගටම අරන් යන ගමම් අර කරදරකාරී ප්‍රශ්න අහපු කෙනාගේ පැත්තටම ආපහු බෝලේ පාස් කරන්න මේකින් පුළුවන් වෙනවා. ඊළඟට කතා කරන සියුම් උපක්‍රමය තමයි සිලෙක්ටිව් හියරින්. එහෙමත් නැත්නම් Tamanට ඕන දේ විතරක් ඇහෙනවා වගේ ඉඳලා මාතෘකාව වෙනස් කරන එක. මෙතනදී කරන්නේ අර අහපු ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම නැහුණා වගේ ඉඳලා ඊට කිසිම සම්බන්ධයක් නැති වෙනත් මාතෘකාවක් ගැන කතා කරන්න පටන් ගන්න එක. මේකෙන් වෙන්නේ කිසිම ගැටුමක් ඇති කරගන්නේ නැතුව තමන්ගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කැමති නෑ කියන එක අනිත් අයට බොහොම සියුම්ව තේරුම් කරලා දෙන එකයි. උදාහරණයක් විදිහට මෙන්න මේ ප්‍රශ්නේ බලමු. කවද්ද ඉතින් මගුරක් කන්නේ? මේක ඕනෑම කෙනෙකුට අහන්න ලැබෙන ඊටාම සුලභ ඒ වගේම ගොඩක් වෙලාවට අපහසුතාවයට පත් කරන ප්‍රශ්නයක් නේ. ඉතින් මේකට උත්තර දෙන්න ගියොත් වෙන්නේ කතාබහ තවත් දිග්ගහනවා මිසක් කිසිම කෙලවරක් වෙන එකක් නෙවෙයි. ඒ නිසා විවාහය ගැන අහන ප්‍රශ්නයකට මෙන්න මේ වගේ උත්තරයක් දෙන එක කොයිතරම් නිර්මාණශීලීද? අද නම් පුදුම රසණයක් නේද තියෙන්නේ? හවසට වහීවිද දන්නේ නැහැ. මම මේ ඉක්මනට ගෙදර යන්න ආදුවේ. අහපු ප්‍රශ්නයට කිසිම සම්බන්ධයක් නැති සාමාන්‍ය දවසේ කාලගුණය වගේ දෙයක් ගැන කතා කරලා අර ප්‍රශ්නය අහපු කෙනාව සම්පූර්ණයෙන්ම නිරුත්තර කරන්න මේක කදිම ක්‍රමයක්. හරි අපි යමු දෙවන කොටසට. ඒ තමයි නීරස සහ පුනරාවර්තන ප්‍රතිචාර ලබා දීම. සරලවම කිව්වොත් ඕපාදූප හොයන අයව ඒකෙන් අධෛර්යමත් කරන එක. මේ මූලාශ්‍රයේ සඳහන් වෙන තවත් ඊටාම වැදගත් ඒ වගේම ප්‍රායෝගික උපක්‍රමයක් තමයි ග්‍රේ රොක් එහෙමත් නැත්නම් කළු ගලක් වගේ ඉන්න ක්‍රමය. ඕපාදූප හොයන අය හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ අපේ ප්‍රතිචාර වලින් මොකක් හරි උද්දීපනයක්. ඒ තොරතුරු හරහා වුන් අමුතු මානසික තෘප්තියක් ලබනවා. ඉතින් අපි කරන්න ඕනේ ඒ උද්දීපනය යාලට ලබා දෙන්නේ නැතුව කිසිම හැඟීමක් නැති කළු ගලක් වගේ නීරස ප්‍රතිචාර දක්වන එකයි. මේක තවත් පැහැදිලි කරනවා නම් අපි මොකක් හරි උද්දීපනයක් දෙන උත්තරයක් දුන්නොත් අර ඕපාදූප කතා තව තවත් වර්ධනය වෙනවා. හැබැයි අපි එහෙමද බලමුකෝ දන්නේ නැහැ වගේ හරිම කෙටි කිසිම හැඟීමක් නැති නීරස පිළිතුරු දුන්නොත් මොකද වෙන්නේ? අර ප්‍රශ්න කිරීම ඉබේම නතර වෙනවා. මොකද රසවත් තොරතුරු නැති වුනාම ඒගොල්ලන්ට ඒ කතාබහ එපා වෙනවා. හැබැයි අපි දන්නවා සමහර අය ඉන්නවා කොච්චර මං හැරියත් එකම ප්‍රශ්නය විවිධ විදිහට අහලා කොහොම හරි උත්තරේ දැනගන්නමයි උත්සාහ කරන්නේ. අන්න ඒ වගේ වෙලාවට තමයි broken record එහෙම නැත්නම් කැඩුණු තැටියක් වගේ එකම දේ කියන ක්‍රමය පාවිච්චි කරන්නේ. මෙතනදී කරන්නේ අර ප්‍රශ්න අහන කෙනාගේ උත්සාහයට සාපේක්ෂව බොහොම සංසුන්ව කිසිම වෙනසක් නැතුව එකම ආචාරශීලී පිළිතුර නැවත නැවතත් ලබා දෙන එකයි.
ඒ කියන්නේ අපිට ඊටා පහසුවෙන් මම ඒ ගැන තවම හිතලා නැහැ. එමත් නැත්නම් ඒ දේවල් ගැන දැන්ම කතා කරන්න මම කැමති නැහැ වගේ පිළිතුරු පාවිච්චි කරන්න පුළුවන්. තමන්ගේ ආචාරශීලී බව රැකගන්න ගමන්ම තමන්ගේ සීමාවන් පවත්වා ගැනීම කියන කාරණා දෙකම කිසිම ගැටලුවකින් තොරව එකවර කරන්න පුරුවන් බව මේකෙන් අපිට හොඳටම පැහැදිලි වෙනවා. දැන් අපි කතා කරමු තුන්වෙනි කොටස ගැන. ඒ තමයි ඍජුවම සීමාවන් පැනවීම. අර අපි කලින් කතා කරපු සියුම් උපක්‍රම අසාර්ථක වුණොත් මේ ක්‍රමයට යන්න අපිට සිද්ධ වෙනවා. මෙතනදී අපි ටිකක් මේ ගැන ගැඹුරින් හිතන්න ඕනේ. ඊටමත් කරදරකාරී අවස්ථාවලදී අපේ සීමාවන් මොනවද කියලා ආචාරශීලීව වගේම හරිම ස්ථිරව පෙන්වා දීම අත්‍යවශ්‍යයි. වෙනත් අයගේ කුතුහලය සංසිඳවන්න, අපේ පෞද්ගලික තොරතුරු ලබා දෙන්න අපිට කිසිම බැඳීමක් නැහැ කියන එක අපි හැමෝම තරය මතක තියාගන්න ඕනේ. ඒ අපේ පෞද්ගලික අයිතිය. අන්න ඒ වගේ වෙලාවට මම මගේ පෞද්ගලික දේවල් ගැන වෙන එක්ක කතා කරන්න කැමති නෑ. ඔයා ඒක තේරුම් ගන්නයි කියලා මම හිතනවා කියන මේ ප්‍රකාශය ඊටාම බලගතුයි. මේකෙන් කිසිම කෙනෙකුට තවදුරටත් ප්‍රශ්න අහන්න කිසිම ඉඩක් ඉතුරු කරන්නේ නෑ. ඒක බොහොම පැහැදිලි, ස්ථිර, ඒ වගේම තමන්ගේ අවසන් සීමාව සලකුණු කරන කදිම ප්‍රකාශයක්. හතරවෙනි සහ අවසාන කොටස මානසික සාමය ආරක්ෂා කර ගැනීම. ඇත්තටම අපේ ඉහළම ප්‍රමුඛතාවය වෙන්න ඕන මේකයි. ඉතින් මේ විස්තරාත්මක විග්‍රහයේ සම්පූර්ණ හරය තමයි මේක. අපේ මානසික නිදහස කියන්නේ වෙනත් අයගේ කුතුහලයට වඩා ගොඩක් වටින දෙයක්. ඒ නිසා තමන්ගේ මානසික සාමය සහ සීමාවන් ආරක්ෂා කරගන්න අපි මේ කතා කරපු මනෝවිද්‍යාත්මක උපක්‍රම ප්‍රායෝගිකව භාවිතා කරන්න කියන එක තමයි මූලාශ්‍රයෙන් අවධාරණය කරන්නේ. අවසාන වශයෙන් මේ ගැන ටිකක් හිතලා බලන්නකෝ. අපිටත් මේ වගේ ඕපාදූප හොයන කරදරකාරී අසල්වැසියෝ කොයිතරම්නම් මුණ ගැහෙනවද නේද? අපි ඔවුන්ට සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද? තමන්ගේ පෞද්ගලික සීමාවන් ගැන නැවත හිතලා බලන්න. මේක කදිම අවස්ථාවක්. අද ඉඳලම මේ ක්‍රම අපේ ජීවිතයට එකතු කරගෙන බලමු. තවත් මේ වගේම වැදගත් විස්තරාත්මක විග්‍රහයකින් අපි නැවත හමු යමු.